Hi guys, ඉතින් අලුත් වීඩියෝ එකකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද challenge එක තමයි සුපිරි බේස් එකක් හදන එක. ඉතින් මේ වීඩියෝ එකේ challenge එක මට දීලා තියෙනවා මගේ යාළුවෙක් කෙන Craft King. ඒ කියන්නේ Craft King LK වලින් තමයි මට මේ challenge එක දීලා තියෙන්නේ. එයාත් මගේ යාළුවෙක්. එයාට subscribe කරන්න. අපි බලමු මේ challenge එක මට කරන්න පුළුවන් වේද කියලා. ඉතින් මේ challenge එකේ අපිට තියෙන්නේ එයාගේ පළවෙනි වීඩියෝ එක. ඒ කියන්නේ Minecraft survival episode 1 එකේ තියෙන බේස් එකට වැඩිය පොඩ්ඩක් හොද බේස් එකක් හදන්න. ඉතින් Craft King මට challenge කරා. මම challenge එකක් set කරා. Craft King එක බලනවා නම් මේ challenge එක ඔයාට. හරි. පළවෙනියට අපි ගහක් කපා ගන්නවා සාමාන්‍ය විදියට. අද වට වැඩිය කතා කරන්න බෑ. උගුරත් බැනන් දියලා බම් 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 බම්. sorry guys. අපි ඉතින් ගස් ටිකක් කඩා ගමු ඔක්කොටම කලින්. මොකද ඒක අපිට ගොඩක් ඕන වෙනවා අපි බේස් එක හදන්න. අද මම වැඩි කතා කරන්න යන්නේ නැහැ මොකද වොයිස් එක පොඩ්ඩක් චාන්චුන් වෙලා තියෙන්නේ. මට හිතෙන විදියට නම් සවුන්ඩ් එක පොඩ්ඩක් නරකයි වගේ මොකද ඩාර්ක් ඔක් බයම් එකක් කියන වැඩක්ම නැහැ. හැබැයි මෙතන තියෙන කේව් එක නම් පොඩ්ඩක් හොඳයි වගේ ඒ වුණා මම ඒකට යන්න නැතුව ඉන්නවා. අපි යන්කෝ මේ පැත්තට බලන්න. ඇත්තටම කිව්වොත් ඉතින් මේ තියෙන්නේ පළවෙනියට රෙකෝඩ් කරපු රෙකෝඩින් එකක්. වෙන බම්බුවද මම මේක ඕපන් කරන්නේ. රෙකෝඩින් එකක් තමයි මේක. මොකද පළවෙනියට මම රෙකෝඩ් කරපු ටිකේ ඒ ටික රෙකෝඩ් වෙලා නැහැ ඇත්තටම කිව්වොත් එහෙම. කාලෙකින් තමයි ඉතින් වීඩියෝ එකක් දාන්නේ. වීඩියෝ කාලෙකින් දාන්න හේතුව තමයි කොහොම හරි මේ මම ඇත්තටම ඉතින් දන්නා කියද්දි මට මතක් වුණේ. ගයිස් ඉතින් ඔයාලා දන්නවා අපි ඉස්සර වීඩියෝ දැම්මේ Craftsman 4 ඔය වගේ එක ට්‍රැක් software වලින් හේයන් ට්‍රැක් ඇප් වලින් තමයි අපි ගේම් එක ගත්තේ. ඒ වුණාට දැන් අපි ඔරිජිනල් Minecraft එක තමයි ගහන්නේ. sorry. හරි ඒක වැඩක් නැහැ. crafting table එකක් හදාගත්තා නම් දැන් මං හිතන විදියට tools හදාගන්න තැනක් ඕනේ. මෙතන හදාගමුකෝ අපි. පළවෙනියට අපිට ඉතින් ඕන වෙනවා අපේ pickaxe එකයි axe එකයි. ඒ දෙක තමයි වැඩියෙන්ම ඕන කරන්නේ. crafting table එක අපි කඩාගමු. හරි ඒක වැඩක් නැහැ. අපි මේක අරගෙන birds ටිකක් කපා ගන්න ඕනේ. මොකද මගේ base එකට birds ටිකක් දාගන්න ඕනේ ලස්සන වෙන්න. අද මම වැඩි කතා කරන්න යන්නේ නැහැ කෝකටත් කියලා උගුර හදාගන්න ඕනේ. Let's get this. තව ටිකක් කපාගමු අපි කෝකටත්. මයික් එක නැත්නම් ඇහෙත් දන්නේ නැහැ මගේ මයික් එක නැති වෙලා. තරක් තියෙන බර්ඩ් ෂූට් නම් cute. ඒ අර ස්වම් බයම් එකක්ද? අඩි ඒව ස්වම් බයම්. කෝකටත් මම මේ පැත්තට යන්නේ නැහැ මොකද අපිට තියෙන්නේ wooden tools which කෙනෙක් හිටියොත් නම් ඉවරයි. අය මම කියන්නේ ෂීප් කෙනෙක් ඉන්නවා අපිට ෂීප් කෙනෙක් ඕන වෙන බෙඩ් එකක් හදාගන්න. ඉතින් crafting මට කියන්න තියෙන්නේ channel එකට අපි subscribe කරන්න කියලා කට්ටියකින් ඉල්ලුවා. ඔයාගේ subscribers වලට subscribe කරන්න කියන්න. මට mention කරන්න අමතකුණා guys අපි දැන් channel එකේ subscribers ලා 20ට ගොඩක් ළඟින් ඉන්නේ. අපටියෝ කොහොමද? ඒකින්ද subscribe කරන්න. තව subscribers ලා දෙන්නෙක් ආවොත් අපි අනිවාර්යෙන් 20 ගහනවා. අපි මෙතනින් stone ගන්නවද නැහැ. මෙතනින් stone ගන්න ඕනේ අපි. here අපි spawn වුණ cave එක මේ පැත්තේ තියෙන. මම දැක්කා ඒකේ coal තියෙනවා. යන්කෝ බලන්න. මේක නෙමෙයි cave එක. තව එක sheep කෙනෙක් හම්බුනොත් එහෙම අපිට බෙඩ් එකක් හදන්න පුළුවන්. අපි මෙතනින් stone ටිකක් කඩා ගමු. අපිට stone ඕන වෙනවා. කැස්සත් එනවා guys. ඒක වැඩක් නැහැ.
ඕකේ අපිට සෝඩ් එකට දෙකක් ඕනේ පිකෙක්ස් එකයි එක්ස් එකයි 6යි එතකොට 8යි 16ක් වගේ ඕනේ නා මේ ඇති ඒ සීරියස්ලි මේ වගේ කේවයක් තියෙනවා ෂික් ක්‍රාෆ්ටිං මං ඔබත් එක්ක පට්ටම තරහයි යකෝ මෙච්චර හොඳ සීඩ් එකක් තියාගෙන මට තියෙන එකම එකයි බේස් එකක් හදන්න අම්මට උඩ තවන උලි වැටෙනවත් එක්ක බේස් එකක් හදන්න විතරයි තියෙන්නේ කුණුහරුපනේ මතක් වෙන්නේ ඒක දන්නේ අපි මේ පැත්තෙන් ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා තාම ඉතින් අපි එක දවසක්වත් හිටියේ නැහැ තාම ඩේ 0 Oh, sheep කෙනෙක් sheep මැරියන් හරි යන් අම්මෝ අයියෝ මං හිතුවේ වැටුනේ කියලා බලද්දි වැටුණා සෝම්බයි මෙන්න යන්නේ අපි මේ පැත්තට පොඩ්ඩක් ගිහින් බලමු තව ෂීප් කෙනෙක් ඉන්නවා මම ෆුඩ් වලට යව කපා ගන්න පැටිය කොහොමද මැරුණා අපිට ෆුඩ් එකක් හොයාගන්න වෙනවා මොකද හංග බායක ඉක්වන්ට බහින හින්දා දැන් පික් කෙනෙක් ඉන්නවා පික් මට ඩොනේෂන් ටිකක් දෙන්න සීරියස්ලි ඩූඩ් බෑඩ් ටයිමින් ඈ හරි ඒක වැඩක් නැහැ අපි ඔන්න ලෙවල් 1 එකට ආවා අපේ ඇක්ස් එකත් ඉතින් කැඩුණා අර අතන ඉන්නේ අලුත් වර්ගේ පික් කෙනෙක්ද අලුත් වර්ගේ වැටෙන්න එපා හරි ඒක නෑ අපේ මල්ලි ඇවිල්ලා ඉන්නවා මෙතන අපි බලමු අපේ මල්ලිට මොනවද කියන්න තියෙන්නේ කියලා මල්ලි ඔයාට මොනවද කියන්න තියෙන්නේ තියෙන හැමදේම කියන්න බ්‍රා ඌ මොනවද කියන්නේ ඒක අදාළ නැහැ එහෙනම් අපි විච් කෙනෙක්ගේ ගෙදරට ගියත් අපිට අයන් හොයා ගන්නවා බකට් එකක් හදා ගන්න කවු කෙනෙක් ඕන නම් මිල්ක් එකක් හොයා ගන්න විච් කෙනෙක් පෝෂන් එකක් ගැහුවාම අපිට මිල්ක් එක විව්වාම අපිට හાર્ට් 3ක් ඉතුරුනා කියනවා ගයිස් අංක 1 විච් ලගෙන් අයන් ගන්න පුළුවන් අපිට chance එක තියෙන්නේ 100ට 5ක් වගේ chance එකක් ඔව් විච් කෙනෙක්ගෙන් අයන් ගන්න පුළුවන් තියෙන chance එක තමයි 100ට 5ක් ඒක වැඩන්නේ අපි දැන් මෙතන wooden tools ටිකක් හදාගමු මොකට කියලා දෙන්නේ නැහනේ අපිට අයන් හොයා ගන්න වෙනවා ඊට පස්සේ අපිට බකට් එකක් හදන්න වෙනවා අයන් ස්මෙල්ට් කරගෙන ඊට පස්සේ එකෙන් අපිට කවු කෙනෙක් ඕන මිල්ක් ගන්න ඊට පස්සේ අපිට හાર્ට් 3ක් ඉතුරු වුණා කියනවා ඊට පස්සේ එකෙන් අපි මිල්ක් එක බිව්වම විච් පෝෂන් ගහලා ඉවර වුණාම පෝෂන් එක නැති වෙනවා මිල්ක් එක බිව්වහම හරි ඒක වැඩක් නැහැ අපි දැන් බෙඩ් එකත් හදාගත්තා අපි යන්ක බලන්න තා ටිකක් උඩට මොනවා වෙයිද කියලා මගේ මේ ටිකේ ගෝල්ස් තියෙන්නේ නම් අංක 1 රිසෝසස් ටිකක් එකතු කරගන්න අංක 2 බේස් එක හදන්න අංක 3 මොකුත් නැහැ චැලෙන්ජ් එක දිනනවා අපි බේස් එක හදුවාට පස්සේ නෑනේ එන්ඩරගෙන් පරද්දන්න මේක එපිසෝඩ් 1 එකේ හින්දා එපිසෝඩ් 1 එකේ තියෙන්නේ අපිට ඒක හදන්න විතරයි අතනම කිව්වොත් එහෙම ඒක නර ඉදුණා රිදුන්නේ නැහැ හાર્ට් 4ක් ගියා 10න් 4ක් හાર્ට් 6ක් ඉවර මං හිතන විදිහට මම මෙතන නිදාගත්තොත් හොඳයි කෝකට හරි යන්න දීපන් කිව්වා පුටි යන්න දීපන් to sleep you okay අපි නිදාගත්තා හරි ඒ වගේ අපි පළවෙනි දවසේ දැන් ඉන්නේ ඒ කියන්නේ අපි දවසක් සර්වයිව් වුණා මම මෙතන උදේ ආහාරය ගන්නවා ලස්සන ලේක් එකක් ගාව මට පිස්සු දාන්න දන්නේ මේ පැත්තට ගිහින් බලමු අපිට තව පැය දෙකක් තියෙනවා සන් එක රාත්‍රී වෙන්න කාලය පික් කෙනෙක් ඉන්නවා මරණපත්ද නැත්තම් ඩොනේෂන් එකක් දෙන්න ඕනේ නැත්තම් ඩොනේෂන් අතන ෂීප් කෙනෙක් ඉන්නවා උට ඩොනේෂන් ෂීප් මට ඩොනේෂන් ටිකක් දෙන්න ඌගේ දෙකක් ආවුගෙන් වූල් මං හිතන විදිහට තව මේ දෙකක් නෙමෙයි අපි ගාව එක වූල් එකක් තිබ්බ ඒතකොට එකයි යුද්ධ වෙලා තියෙන්නේ මං හිතන විදිහට අපිට බෙඩ් එකක් හදන්න පුළුවන් වෙයි නෑ බං අදාළ නෑ මම මෙතනින් තව බර්ඩ්ස් ටිකක් කපා ගන්නවා
මොකද දෙකනේ බං තියන්නේ මට දැන් හදන්න පුළුවන් බර්ච් ප්ලෑන්ක්ස් ස්ටැක් එකක්. ඒ කියන්නේ 64ක් මට හදාගන්න පුළුවන්. කොහොමද නිකන් 67ක් වගේ තිබ්බනම් ස්ටැක් එකට 6 7 හරි ඒක දාන්නේ. මේ පැත්තට යන්කෝ. තනක් තියනවා නිකන්. මං කියන්න මං කාටවත් නැතුව ඉතින් ඔන්න වේව් කරන්න යන්නේ. පිස්සුනේ ඉතින්. ආතල් වල. අල් දැක්කේ නෑ. මං ආයෙත් කරලා පෙන්නන්නම් ඒක. 1 2 3 හරි ගායිස් ඉතින් මට කියන්න දෙනවා ඔයාලා මේ ගැන දන්නවා නම් හරියට කමෙන්ට් කරන්න. මොකද කිව්වොත් එහෙම මේ මම Minecraft එකේ Java මේ මොකද්ද මේ උනේ හරි ඒක අදාළ මං ගත්තේ Java edition එක නෙමෙයි මෙතන තියෙන beta එක. ඇත්තටම කිව්වොත් එහෙම beta එක තමයි මෙතන අපි ගහන්නෙත්. මේකේ මම නම වෙනස් කරන්න හැදුවාම නම වෙනස් කරන්න බෑ. ඇයි කියලා ඔයාලට පොඩ්ඩක් අදහසක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. කදාලේ අපි සෑන් ටිකක් ගමු. මොකද අපිට ඕන වෙනවා අපේ ග්ලාස් හදන්න. ඇත්තටම කිව්වොත් එහෙම අපේ චැලෙන්ජර් ක්‍රාෆ්ටිං අපිට චැලෙන්ජ් එක දෙද්දී ආගේ ගෙදර මම පළවෙනි වීඩියෝ එකම බැලුවා. ආගේ ගෙදර තිබ්බේ නෑ ග්ලාස් දාලා. ඔව් සුපර් ලේම් ක්‍රාෆ්ටිං බලනවා නම් මට ගෙදර ඇවිල්ලා කණි පාරක් ගහින් දන්නේ. ගයිස් ඉතින් ඔයාලා දැන් පොළේ යටටම හාරගෙන යනවා කියනවා සර්වයිවල් ඔක්කොම නේද ඔක්කොම තියෙන්නේ. ඒක යටට හාරගෙන ගියාම ඔයා දැන් කේව් එකක් හම්බෙනවා. ඒක කොහොම හරි ඔයාලා මැරෙන්න කොහමද? ඕහෝ අනවශ්‍ය තොරතුරක් එව්වා ඕනේ නැහැ. ඔයාලට මැරෙන්න මෙහෙම තමයි මැරෙන්න ඔයාලා. එතන මැරෙන විදිය Minecraft ගහන බලන ඔක්කොම කට්ටිය දන්නානේ වල්ලි. හරිද? ඒකයි වෙන එක මං කියන්නේ. මම ඉතින් දන්නවනේ. ඒකෙන් හැංගිගෙන ඉන්නවා චිකන් ජොන්කි කෙනෙක්. චිකන් ජොන්කි නෙමෙයි බං චිකන් ජොකි. ඔව් චිකන් ජොකි කෙනෙක් හැංගිගෙන ඉන්නවා. ඊට පස්සේ උගේ තියෙන නෙදරයිට් ෆුල්ලාම සීරියස්ලි. ඔව්. ඌ අපේ පිටිපස්සෙන් හැංගි ගහනවා. Hey, look at me, I'm mining stone. Whee. Hey, yo, chill. හරි ඒක දාන්න නෑ. අපි මෙතන ස්ටෝන් ටික කෝකටත් කපා ගමු. හරි මම මේ මොකද්ද මේ කරන්නේ? අයින් වෙන්න දීපන්. හරි එකෙන් අයින් වෙනවා. ඒක අදාළ නෑ. මට දැන් තියෙන්නේ කොහේ හරි අපේ බේස් එක හදන්න හොඳ තැනක් හොයාගන්න එක. එතන මවුන්ටන් යන්න තියෙන. ඒ අතන අර බ්ලොක්ස් ටිකක් පාවෙන්නේ. ඒක අදාළ නෑ. අපි යන්ක බලන්න මේ පැත්තට. අයියේ එතන හම්බෙනකොට කියන්න හාද හොඳ තැනක් හාද? එතන ඉවරනකොට ඊට පස්සේ කියන්න අපි මෙතන පොඩ්ඩක් කෑම කමු. මම හිතන්නේ ලන්ච් ටයිම් එක ලන්ච් ටිකක් අරගෙන හරි කදල්න ලන්ච් ටික ගත්තා. අපි දැන් කලින් ඔයා කිව්වා පොතක මොකක්ද එක හාද? ගයිස් ඉතින් මේක තමයි මම කරන දෙවෙනි රෙකෝඩින් එක. පළවෙනි රෙකෝඩින් එක කරා. පළවෙනි රෙකෝඩින් එක WhatsApp එක 16 MB I think MB නෙමෙයි GB අතන වියුත්. පැටියෝ කොහමද? හරි උවත් මරාගත්තා. XP ටික නම් අපිට වැඩි ඕන වෙන්නේ නැහැ. මොකද බේස් එක හදාගන්න එකනේ අපිට තියෙන්නේ. ඒක අදාළයි. අපි මේ පැත්තට යන්. අශීප් මට ඩොනේෂන් ටිකක් දෙනවද? එයා මට ඩොනේෂන් ටිකක් දෙනවා කිව්වා. ඉතින් මං එයාගෙන් ඩොනේෂන් ටිකක් ඉල්ල ගත්තා. නෑ මට කියන්න එපා මම මැරුවේ අර පැටියාගේ අම්මා කියලා. හරි හිතලා නෙවෙයිනේ. එයා තමයි ඩොනේෂන් දෙනවා කිව්වේ. ඉතින් මං ඩොනේෂන් ටික ගත්තා. අයියේ දැන් කියන්න අර කාර හොඳ තැන හොයන පොතේ එකක් හාද? අම්මේ මොකද කියන්නේ? අයිෂේ මල්ලි කිව්වා ගණන් ගන්න එපා. පොතේ හැටියට නම් දැන් මට හොඳ තැනක් හම්බෙන්න ඕනේ. මං කිව්වේ පොතේ හැටියට හොඳ තැනක් හම්බෙනවා කියලා. අතන ඩාර්ක් ඕක් තිබ්බා, බර්ඩ්ස් තිබ්බා, ඕක් තිබ්බා. මෙතන සෑන්ඩ් එකක් එක්ක බීච් තියෙන හින්දා අපිට ෂුගර් කෑන් ෆාම් එකක් එහෙම හදන්න ලේසි. හරි මෙන්න මෙතන තමයි අපි බේස් එක හදන්න යන්නේ. ඉතින් ඒ යෝ චිල්. ඔය ෂීප්ට ඉන්න දීපන්. යකා ඉන්න දීපන්. හරි ඌව මැරුවා. මං තෝ මරනවා. එක්ක ඕනේ. මම යන්න. මට ඕනේ වී මැරෙන්න. හරි ෂීප් මැරුවා.
දැන් ඉතින් තියන්න අපිට ගේ හදන්න මං හිතනවා මට ස්ටෝන් නැති වෙයි කියලා අයියෝගේ පාට්ටු හදන්නේ මම මෙතන පාර්ට් 2 හදනවා බය වෙන්න දෙයක් නැහැ මම මෙතන පාර්ට් 2 හදනවා ඔන්න මං හිතන විදියට මට දැන් නිදා ගන්න වෙලාව හරි මට නිදා ගන්න දීපන් you dumb stupid annoying f word going game give me to sleep you little rascal in game fuck give me sleep sorry give me to sleep sleep හරි අපි දවස් දෙකේ ඉන්නේ අද තියෙන ඉතින් බේස් එක තවත් දුරට හදන්න තමයි හරි අපි ඩෝස් ටිකක් හදාගමු මොන බම්බෝද දැන් මම ඩෝස් 6ක් හදාගත්තේ හරි එක දාලා නැහැ ඔන්න අපි එතනින් ඩෝස් ටිකක් දැම්ම අපි වටේට දාමු කබල් ස්ටෝන් 31 ෆර්නිස් එක උපදවමු හරි එක දාලා 1 2 3 4 go දිකී බගී පුවිහා මල්ලිලාව ගණන් ගන්න එපා ඉතින් දන්නවනේ මල්ලිලා ඉන්න කට්ටිය මොන වගේද කියලා මල්ලිලා ඉන්නේ එතකොට අක්කලාද දන්නේ හොඳ අක්කලත් හොඳ නැහැ කවුරුත් හොඳ නැහැ එතකොට තෝ විතරයි හොඳ ඒකට එතකොට වෙන්නේ shut up you dumb හරි මං හිතන විදියට බේස් එක හදාගන්න ඕනේ වගේ ගණන් ගන්න එපා ගයිස් ඉතින් වටපිටෙන් සද්ද එනවා නම් මං හිතන විදියට වහලට ඇති වෙයි කොහොද මං හදන්න ඕනේ මෙතන වහලට හදන්න ඕනේ සුපිරියටම කබල් ස්ටෝන් දාලා වැඩක් නැහැ පබල් ස්ටෝන් දාලා වැඩ තියෙන්නේ මට ගොඩ කාලෙකින් වීඩියෝ දාන්නත් බැරි වුණා හේතුව මං පස්සේ කියන්නම් ස්ටෝන් මදි ඒකින්ද අපි ස්ටෝන් ටිකක් හොයාගන්න ඕනේ අර පැත්තේ මම ස්ටෝන් තිබ්බ දැක්කා ඕ වෙයිට් මොන බම්බකට මම ස්ටෝන් හොයන්නේ මොකවන්නේ ගහකට හොයමුකෝ නැගලා ඒක ඕනේ මට දැන්නේ මේක මතක් වුණේ ස්ටෝන් තියෙන තැන ස්ටෝන් තියනවා ඉතින් ඇත්තම කිව්වොත් එහෙම ගයිස් ඉතින් මම හිතන විදිහට දැන් අපි ආවිල්ලා පැක් කාලක් වගේ ඇති වහලට ඔව්ව දාන්න මෙතන ප්ලේස් කරලා අපි දැන් යනවා ස්ටෝන් හොයාගන්න මට දැනෝ මන් දන්නවා ස්ටෝන් තියෙන තැන අපි අනිත් එක ගෙදරින් වැඩි දුර යන්න හොදත් නෑ අපිට ගොඩක් ස්ටෝන් ඕන අනිත් දැන්නේ මතක් වුණේ අන්න අපිට ස්ටෝන් හොයාගන්න ලේසි ක්‍රමයක් තියෙනවා මට දීහංගෝ මුලින්ම අපි ෂවල් එක ගන්න ඕනේ හරිද ෂවල් එක අරගෙන සෝරි ඕ චිල් දැන් අපි උඩට යන්න කොහමද ඔන්න මන් 4 5 6 7 8 ඒ 11 12 13 14 15 16 17 මදිනේ ඔබ 17යි කැඩුවේ
පිස්ස එකක් වත් ගනේ හරි 22යි 22ක් ඇති කියලා හිතනවා මම මේ ඩේට් ටික කෝකටත් තියාගන්නවා මොකද අපිට ඕන වෙනවා ඔක්කොටම කලින් ෆර්නිස් කොහෙද ෆර්නිස් එක අපි කාපට් ටික දාමු මේක ෆර්නිස් එක ගත්තා ෆර්නිස් එක බීම මේක දැම්මා මෙතෙන්ට දැම්මා ෆර්නිස් කරා මෙතෙන්ට දැම්මා අනේ මන් තෝත් එක let's cook මන් තරහයි තෝම හරි මල්ලි තරහ වෙලා ගියා හරි හරි දැම්මට ඕන වෙනවා ආයෙත් ක්‍රාෆ්ටින් ටේබල් එක හරි මෙතන ඉඳන් අපිට ක්‍රාෆ්ටින් ටේබල් එක ගන්න පුළුවන් ස්ලැබ්ස් ඕකේ ස්ලැබ්ස් හදාගත්තා කියන්නේ මට පුළුවන් දැන් ගෙදර උඩ ටික හදන්න කාමින් ඒයි ඕකේ හරි දෙනවා ගේ හදලා ඉවරලා මොන වෙද්දක් කරගන්නද ගයිස් ඉතින් මේ මල්ලි කියන දේවල් අහන්න එපා උඩ පොඩ්ඩක් පිස්සු අනිත් එක මේ උගේ වොච් එකේ ඩිස්ප්ලේ එකේද මොකද්ද වෙලා තියෙන අවුල හීරිලා හරි උගේ වොච් එක හීරිලා කියලා ඌට දැන් මල පැනලා ඉන්නේ ඒ වුණාට ඌ ඒකට බයින්න වෙන කාටවත් නෙමෙයි ඌ ඒකට බයින්නේ මට බලහන්කෝ ඉතින් මල්ලිලා මොකටද කියහන්කෝ කුණහරුපතක් කරානේ ඔය වගේ අවස්ථාවලට ඔයාලට කුණහරුපතක් කරනවා නම් තියාගෙන ඩ්‍රවුන් කෙනෙක් ට්‍රයිඩන් එක ගන්න තිබ්බේ නාලි මොකද මාත් ඩ්‍රවුන් එක දැක්කා හරිද හරි අපි බලමු 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි නෑ බෙඩ් එකේ යටට 10යි කොහොමද කුක්ස් ටෙක්ස් ටික අරගෙන කන්න ඕනේ මට බඩගිනි හරි 3ක් ආව වැඩි බෙඩ් එක අන්න කෑමත් හැදුවා මං හිතන විදියට මං ගාව ආර තියෙන බර්ඩ්ස් ගහ මෙහෙත් තිබ්බන බං seriously bro දැන් මතක් වුණේ we can put slabs so mobs don't spawn inside of the house මේක නම් ගොඩක් වෙලා යයි වගේ බෙඩ් එකේ යටට ඔව් ඒවට දාන්න විනාඩි ඈ පාවෙනවා ක්‍රාෆ්ටින් ටේබල් එක යටටනේ යන්න ඕනේ ක්‍රාෆ්ටින් ටේබල් එක ඔයා පොඩ්ඩක් මේ පැත්තට එන්න අනිත් එක ෆර්නිස් එක ඔයත් මෙහාට එන්න ඉක්වන්ට ඔයි මට තව වැඩ තියෙනවා oh shit හරි දැන් හරි ඩෝර් දෙක ඕකේ thanks bro ඔක්කොටම කලින් මෙන්න ඔය දෙක ඇයි මෙහෙම ඩෝර් දාන්න මොකද අපි ස්ලැබ්ස් තියද්දි ස්ලැබ්ස් එක දාලා ෆර්නිස් එකයි ක්‍රාෆ්ටින් ටේබල් එකයි තිබ්බොත් එහෙම ඒක නිකන් අර උඩ පා වෙනවා වගේ තමයි පේන්නේ ඒක හින්දා මේ මම මුලින්ම ඩර්ට් ටිකක් තියාගත්තට පස්සේ හදනවා නැත්තම් අර මං කිව්ව සිතේ තමයි වෙන්නේ ඕකේ දැන් අපිට පුළුවන් ස්ලැබ්ස් හදන්න ස්ලැබ්ස් මං හිතන විදියට මේක නම් පොඩ්ඩක් වෙලා යයි වගේ හෝ අයියා හිතුවට වැඩිය වෙලා යන අහන්න දෙයක් අයියා ආරගේ වගේ අයියා අරෝගේ YouTube channel එකේ වගේ ආගෙද කාගේද කියලා දන්නේ අර ග්ලාස් එකක් තියෙන්නේ 1 2 3 4 තව 1 එකයි ඕනි කියලා උස් ටැක් එකක් ගත්තලා ඊට පස්සේ දෙකක් ගියා වැඩිපුර
මම හොදන්නේ. උට වගේ තමයි අපිටත් දෙන්නේ. හරි. අපිට බර්ඩ් වැඩි දුර මූල්‍ය ධර්ම කරන්න ඕනේ නැහැ. මොකද අපිට වැඩි වෙලාව නැහැ. Seriously bro. Where the heck do I get more slabs? Oh, that's correct. අදල් ගහත් යෝ 2 slabs. Magic. බෙඩ් එක යටට ඒ යෝ chill මේ බෙඩ් එක මම මෙහෙම තියනවා මොකද ඊට යටින් ස්පෝන් වුණොත් එහෙම මොබ්ස්ලා මට ඒක ගොඩක් වාසි. Okay. Now let's cook some glass. අනිත් එක මට ඔයාලට කියන්න ඕනේ. Craft Princess subscribe කරලා නම් එයාගේ challenge එක කරපු මටත් subscribe කරන්න. මොකද මම පාවුනේ. හරිද? ඒකින්ද මාවත් subscribe කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒක අන්තිමට කියන්න ඕනේ මුලින්ම පටන් ගද්දි කියන්න ඕනේ මම දැන් අන්තිමට කියන්නේ ඇයි කියහන්කෝ. කුණු හර්පනේ. ඇයි මම මේතන දැන් ග්ලාස් දැම්මේ ඇයි දාගන්න බෑ. ඇයි Last planks. Okay, I need 6. 10 glass yo Hey, yo, chill. Come on, faster. One more. කීයක් තියෙනවද පහ ටක් ගාලා සන්රයිස් ඉන්න වෙලා එන්නේ Tagala. Yes. Okay. 16ක් Last planks 10ක්. අපි බුදියමු නේද බා බුදියමු මුලින්ම බුදියන්නේ මොකටද? බුදියන්න ඕනේ බුදියන්න තෝගේ ආච්චිට කෝල් කරන්න දැන් රෑ වුණා මොකෙක් හරි මෙතනින් ස්පෝන් වෙන්න බෑ කාටවත්. ඒ යටට දාලා තියෙන්නේ ස්ලැබ්, උඩට දාලා තියෙන්නේ ස්ලැබ්. නෑ උඩ වටේට තියෙන්නේ සෑන්ඩ්. මොකෙක් හරි දැන් සොම්බි පැටියක් ආව දොර අරගෙන guys ඉතින් මොකක් හරි වෙලා ඇත්තටම කිව්වොත් මොකක් හරි වුණා. ඒකින්ද එකපාරට මේක ගියා. කෝවනේ අයියෝ බබ රෑ වෙලා මගේ හදලා ඉවරයි. What the fuck? Seriously? අයියා අපේ ස්කින් එක වෙනස් වෙලා. අපෝ කැතේ බෑ. අපි වෙන ස්කින් එකක් දාමු හරි ඒක වැඩක් නැහැ. ඔයාලට කියන්න තියෙන මට like, subscribe, share this video to your friend and comment what do I going to do next video. Okay, when I sleep I am officially win the challenge. Okay, bye guys. Guys, bye.